සුබ දවසක්. අද මම කෙටි සටහනක් එක්ක ඔයාලත් එක්ක එකතු වෙන්නේ. මේ දින වකවානු සහ මේකට මූලික වූ පුද්ගලයන් පොඩ්ඩක් මතක තියාගන්න. මම දැකපු පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවලත් මේක මම දැකලා තියෙනවා. ඒ වගේම මේවර අධ්‍යාපන ඉතිහාසය සම්බන්ධ ඉතිහාසයේ වැදගත් කරුණු විදිහට නිතරම අපි YouTube channel සායව බලද්දී අහන්න ලැබෙන ඒවා මේක මම කෙටි සටහනක් විදිහට ඔයාලට පාඩම් කරගන්න ලේසි වෙන්න දිනමක වනුත් එකම කියන්නේ. අධ්‍යාපන ශ්‍රේෂ්ඨයට නොමිලේ ලබා දුන් වැඩසටහන් සහ සුබ සාධන වැඩසටහන්. නිදහස් අධ්‍යාපනය ආරම්භ කළ වර්ෂය තමයි 1945 ඔක්තෝබර් 1 වෙනිදා. මූලික වූ පුද්ගලයා CWW කන්නංගර මහතා. මෙතුමා අපි හඳුන්වනවා නිදහස් අධ්‍යාපනයේ පියා විදියට. නොමිලේ දිවා ආහාර ලබා දීම. වර්ෂය තමයි 1946 කන්නංගර මහතාගේ යුගයේදී. මූලිකත්වයේ ගත්තේ CWW කන්නංගර මහතා. මුලින්ම බණි සහ කිරි ලබා දීම මෙහිදී ආරම්භ වුණා. නොමිලේ පෙළ පොත් ලබා දීම 1980 වර්ෂයේදී ජේ.ආර්. ජයවර්ධන රජය යටතේ මෙය ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරේ රනිල් වික්‍රමසිංහ මහතා. ඒ කියන්නේ එවකට අධ්‍යාපන ඇමතිවරයා. නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීම 1993 වර්ෂයේදී එනම් ආර්. ප්‍රේමදාස මහතාගේ දුර කාලයේදී සියලුම රජයේ පාසල් දරුවන්ට නිල ඇඳුම් සඳහා රෙදි ලබා දීම ආරම්භ කරා. නොමිලේ වාර ප්‍රවේශ පත්‍ර ලබා දීම. බස් සීසන් ටිකට් 1950 දශකයේ සිට රජය විසින් සහනදායී මිලට හෝ නොමිලේ ලබා දීම ක්‍රමයෙන් වර්ධනය කරන ලදී. මහපොළ ශිෂ්‍යත්වය 1981 ලලිත් ඇතුළත් මුදලි මහතා විශ්වවිද්‍යාල සිසුන්ගේ සුබ සාධනය වෙනුවෙන් ලබා දුන්නා. මහපොළ ශිෂ්‍යත්වය 1981 දී. සුරක්ෂා ශිෂ්‍ය රක්ෂණාවරණය 2017 දී අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ලබා දීම ආරම්භ කරා. අමතර කරුණු ටිකක් විදිහට මේ ටිකත් පොඩ්ඩක් මතක තියාගන්න. පෙළපොත් 1980ට පෙර මුදලට ලබා ගැනීමට සිසුන්ට සිදු වුණ අතර 1980 ඉඳන් 1 ශ්‍රේණිය සිට 11 වෙනි ශ්‍රේණිය දක්වා දරුවන්ට නොමිලේ පෙළපොත් ලබා දීම ආරම්භ කරා. නිල ඇඳුම් ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ ආරම්භ කළ අතර ඒකේ අරමුණ වුණේ දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියලු දරුවන්ට පාසල් සඳහා ඒම ඉදිරිපත් කිරීමයි. 2024-25 කාලයේදී රජෙන් පුළුල් වැඩසටහනක් ආරම්භ කරා ප්‍රාථමික ශ්‍රේණිවල සියලුම දරුවන්ට පෝෂණීය දිවා ආහාර වේලක් ලබා දීම සඳහා. මේ කරුණු මතක් කරගන්න නැවත මම ප්‍රශ්න කිහිපයක් අහන්නම්. ඔබ මනසින් පිළිතුරු මතක් කරගන්න නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. සියලුම රජයේ දරුවන්ට නොමිලේ නිල ඇඳුම් ලබා දීමේ වැඩසටහන ආරම්භ කළ නායකයා කවුද? ආර්. ප්‍රේමදාස මහතා. පාසල් දරුවන්ගේ සෞඛ්‍ය රක්ෂණය වෙනුවෙන් ලබා දුන් රක්ෂණාවරණය කුමක්ද? සුරක්ෂා රක්ෂණාවරණය. 1980 වර්ෂයේදී නොමිලේ පෙළපොත් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන විට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ කවුද? රනිල් වික්‍රමසිංහ. රජයේ පාසල්වල 1 සහ 11 ශ්‍රේණි සඳහා සියලුම සිසුන්ට පෙළපොත් හිමි වේද? ඔව්. මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරන ලද වර්ෂය කුමක්ද? 1981 වර්ෂය. මෙම වර්ෂයන් සහ ඊට දායක වූ පුද්ගලයන් ඔයාලා මතක තියාගන්න. ඔයාලටත් මේ ප්‍රශ්න තව තැන්වලදී හම්බ වෙයි. මොකද මේව නිතරම කතා වෙන ප්‍රශ්න. විභාගයට සූදානම් වෙන විට මේවා පොඩ්ඩක් මතක තියාගන්න. නැවතත් මෙවන් වීඩියෝ එකකින් ඔබ සමග හමු වෙන්නම්. සුබ දවසක්.